ඔයාලා තම්නේල් එක දකිනකොටම දන්නවා මොකද්ද මේ වීඩියෝ එක කියලා. මගේ ජීවිතේ මෙතෙක් ලැබුණු හැම සර්ප්‍රයිස් එකකටම වඩා මං ගොඩාක් සතුටු වුණු මම ගොඩාක් ආසම කරන සර්ප්‍රයිස් එක තමයි මේක. ඒක කවදා හරි මගෙන් ඇහුවත් එහෙමම වෙයි කියලා මම හිතනවා. එච්චරට මම එදා දවසට ආසයි. එදා දවස තමයි අපේ ආදරේට අවුරුද්දක් පිරුණු දවස. ඉතින් මම හිතාගෙන ගියේ අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න. මම ඒකට පොඩි තෑග්ගක් ලෑස්ති කරගෙන කේක් එකකුත් අරගෙන ගියේ මේ වගේ දෙයකට ෆේස් කරන්න බලාගෙන නෙවෙයි. හැබැයි අන්තිමට මම ගොඩාක් සතුටු වෙලා සර්ප්‍රයිස් වුණා. මං ඒ කියන්නේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. මං අයියා කියන දේට අවධානෙකුත් නැතුව ඒ දේවල් වල ලස්සන බලන හැටි. ඒ කියන්නේ මම ඒ වෙලාවේ ගොඩාක් ෂොක් වුණා. එතන ලයිට්ස් එක්ක මං නිකන් අර සුරංගනා ලෝකෙක තියලා වගේ ෆීලිං එකක් තමයි ආවේ. එතනින් මට එද්දි ඒ ටික අයින් කරන්න ඊළඟට අර කේක් එක කපන්න ඒ දේවල් වලටත් ලෝභ හිතෙන තරමටම මං ඒකට ගොඩාක් ආස කරා. මට ඒ වෙලාවේ කේක් එක කපද්දිත් මම කිව්වා මට කේක් එක කපන්න බෑ එතකොට ඒකේ ලස්සන යනවා කියලා. එච්චරට ඒ ටික ලස්සනයි. මාව සතුටු කරන්න මාව මෙහෙම පුදුම කරන්න ඔයා ගොඩාක් මහන්සි වෙනවට මේ වගේ ආදරේ දෙනවට ගොඩාක් පිං. ඒ වගේම ගොඩාක් ආදරෙයි. සසරෙම ඒ දුන්න පොරොන්දුව රැකගෙන එකට අත අල්ලගෙන යන්න මං ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා. කොහේ හරි ලස්සන වීඩියෝ එකක් දැක්කම සතුටින් බලන් හිටියට යාළුවෙක් ඒ වගේ දෙයක් දැම්මහම ඒගොල්ලන්ට විශ් කරලා සතුටු වුණාට කවදාවත් හිතුවේ නැහැ එහෙම දවසක් මට උදා වෙලා අනිත් යාළුවෝ හැමෝම මට විශ් කරන තැනට ඒවි කියලා. ඉතින් එහෙම දවසක් ආව එකට තාමත් අදටත් ඒ හැමෝම විශ් කරලා දාන ඒවට මං ගොඩාක් සතුටුයි. අනිත් දේ තමයි මේ වගේ දවසක් මෙච්චර ඉක්මනට එයි කියලා හීනකින්වත් හිතුවේ නැහැ. ඉතින් ආයෙත් කියනවා මේ වගේ මාව සතුටු කරලා ආදරෙන් බලා ගන්නවට ගොඩාක් ආදරෙයි. අයියා ඒ වෙලාවේ කිව්වා වගේම මුළු සසරෙම අයියත් එක්ක මේ ගමන යන්න හැමදාමත් ප්‍රාර්ථනා කරනවා. බුදුන් වැන්දත් මම ප්‍රාර්ථනා කරන්නේ අපි දෙන්නට එකට මේ ගමන කෙලවරක් වෙනකම්ම සසරේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා. මම මෙතනින් එහාට කතා කරන්න යන්නේ නෑ. අපි බලමු මම එදා දවසේ කොහොමද සර්ප්‍රයිස් වුණේ. අයියා කොහොමද මාව සර්ප්‍රයිස් කරේ. හැබැයි එයා මෙතනදි කියනවා එයා කරපු පළවෙනි සර්ප්‍රයිස් එක කියලා. හැබැයි එයා මට දවසක් මල් පොකුරක් දුන්නා. ඊළඟට ගිෆ්ට් පැක් එකක් දුන්නා. ස්පා සැලෝන් එකේ ඒ දේවල් සර්ප්‍රයිස් කරලා කරා එයා. මං සුදුවට දෙන පළවෙනි සර්ප්‍රයිස් එක මගේ. බලමුද? තාම ආවේ නැහැ. mana padi udah tiap kau lulusan boleh baik serah dia nak ini nak baik kau boleh help nak ini nak hari tu oh dia serah ඉතින් අවුරුද්දක් අවුරුදු 6ක් අවුරුද්දක් ඔෆිෂියල් ලව් එක මගේ අතල්ලන් ආවා මල් වතු වලින් ආවා කුණාටු වලින් ආවා සසරෙම ඉන්නේ නැති මෙයාත් මෙත් ආවා අවුරුද්දක් ඉතින් දුක් කැමතිද මෙයාත් මේ සසරේ ඉස්සරහටයි මත් එක්ක නෑ දෙල්ල මැරෙන්නේ ඒක හරි ගියද මෙතනදී නම් කතා කරන්න ඕනේ කතා කරන්නේ නැහැ කියලා කිව්වට
බලන්න අයියට මුද්දේ සයිස් එක හරි ගිහිල්ලා තියෙන සතුට. ඉතින් මටත් හිතා ගන්න බෑ කොහොමද එයා මගේ ඇඟිල්ලට හරියනම සයිස් එකේ මුද්දක් ගත්තේ කියලා. එයා කියනවා එයාගේ අත අල්ලන් ඉද්දි එයා ඒක මැනගත්තලු. මට හිතා ගන්න බෑ ඒක ඇඟිල්ල ගානටම තියෙනවා. रात की बाहों में छुप सा है शहर, तेरी यादों का है हल्का सा असर। चांद भी धीरे से पूछे ये मुझसे, क्यों है तू इतना तन्हा इस सफर। दिल के कोने में जो बातें थी दबी, आज वो आँखों से कहने लगी। तेरी खामोशी भी कुछ कह रही है, जैसे तू पास हो पर दूर कहीं है। मैं तो रुक जाऊं इस पल में यहीं, पर ये वक्त भी मुझसे बेवफा सा है। सांसों में बसी तेरी वो खुशबू, जैसे बारिश में भीगी हो धूप तू। हाथों से फिसलती सी एक दुआ, जो कभी मेरी थी अब अधूरी क्यों। रास्ते भी अब मुझसे पूछने लगे,